Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද ඔයගොල්ලෝ තුලා ඉන්න UM Tech Academy YouTube channel එකත් එක්ක ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද YouTube thumbnail එක කොහොමද හරියට ඩිසයින් කරගන්නේ කියලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඩිස්ප්ලේ එක පොඩියට පේනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා. මේක මේ හදද්දි එහෙම මේ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ Play Store එකට යන්න ඕනේ. ගිහලා සර්ච් කරගන්න Pixel Lab කියලා. පික්සල් ඇප් නෙවේ පික්සල් ලැබ් පික්සල් කියලා හවාම එනවා මෙතන පික්සල් ලැබ් කියලා ඔයගොල්ලෝ සර්ච් කරන් බලන්න පික්සල් ලැබ් කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න ඕන මෙන්න මේ විදිය දෙවෙනියට ඇවිල්ලා තියෙනවා මට. ඉතින් මේක සමහර ෆෝන් වල පිච් එඩිටර් කියලාත් එනවා. ඒ වගේම සමහර ෆෝන් වල පික්සල් ලැබ් කියලාත් එනවා. ඉතින් මේක කොහොමවත් ඉතින් එකම ඇප් එක තමයි මෙන්න මේ ලෝගෝ එක මතක තියාගෙන යන්න. එක මැප් එක තමා හරි. ඉතින් දැන් බලමු අපි කොහොමද අනිත් ඇප් එකට මේව කරගන්නේ කියලා. අනිත් ඇප් එකේ නම තමා සිංහල ෆොටෝ එඩිටර්. ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඉතින් මේ ඇප් එක නම්. මෙතෙන් ගිහලා සර්ච් කරගන්න සිංහල ෆොටෝ එඩිටර් කියලා. සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහ අපිට එනවා. ඉතින් මගේ ෆෝන් එකේ කොහොම හරි මේ පික්සල් මේ සිංහල ෆොටෝ එඩිටර් ඇප් එක මේ පෙන්වන්නේ නැහැ යාළුවනේ. අර උඩින්ම එනවා ඒක මොකක් හරි ලොක් වෙලා හරි මොකක් හරි එහෙම සීන් එකක් තමයි. ඔයගොල්ලෝගේ ෆෝන් වල පෙන්නයි ඉතින් ඒක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ ඇප් දෙක තමයි අපිට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඒ ඇප් දෙක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ හදන්න ඕනේ. හරිද? මේක හදන්න ඕනේ. දැන් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ දෙකම ඇප් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා bell icon එක all දාලා තියාගන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. හරි. ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඉතින් මෙන්න මේ විදිහ ඔයගොල්ලෝගේ mobile එකේ පෙන්න ඇප් දෙක. ඊට පස්සේ ඉතින් ඇප් දෙකෙන් පළවෙනියට යන්න ඕනේ සිංහල ෆොටෝ එඩිටර් කියන මෙන්න මේ ඇප් එකට. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලෝ පළවෙනියටම තියෙනවා ඡායාරූප කීපයක් එකතු කරලා ඒ වගේ ඒවත් තියෙන සිංහලෙන් නම් මේකේ ටයිප් කරලා තියෙන යටි දෙවෙනියට ඡායාරූප සිංහල ටයිප් කිරීම කියලා. ඒක බන්න ඊට පස්සේ විනිවිද පසුබිමක් කියලා පළවෙනියටම තියෙනවා. ඒක බන්න. ඉතින් මෙතන නම් මේක තිබ්බට අවුල නැහැ. ඊට පස්සේ create new blank image කියන එකට දෙන්න. එන්නේ උඩට එකපාරට ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ අකුරු එකතු කරන්න කියන එකට යන්න ඕනේ. new add text කියලා තියෙනවා. ඉතින් මෙතන ෆොන්ට් එක තෝරගන්න ඕනේ ඉංග්‍රීසිද සිංහලද කියලා. මම සිංහල එක මුලින්ම ටයිප් කරගෙන ඉඳලා ඉංග්‍රීසි ටික ටයිප් කරගන්න. ඉතින් මෙතන ෆොන්ට් ඕනි තරම් ගාණක් තියෙනවා. ඔක්කොම ඇති ෆොන්ට් මේ ඇප් එකෙන් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ෆොන්ට් ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගාව තියෙන ෆොන්ට් එකක් වුණත් මේකට දාගන්න පුළුවන්. එහෙම කිසි අවුලක් නැහැ. ඉතින් කැමති ෆොන්ට් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ මොබයිල් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ෆොන්ට් එක දාගන්නවා. ඉතින් මම හදන්න යන්නේ ඉතින් අපි හදන්න යන ඒ කියන්නේ thumbnail එකට අදාළ වචන ටික ටයිප් කරගන්න ඕනේ. මම සිංහලෙන් ටයිප් කරන්න ඕනේ වචන ටික තමයි ටයිප් කරගන්නේ. මම WhatsApp ගැන දැන සිටිය යුතු රහස් පහක් කියලා තමයි මේක දාගන්නේ. ඉතින් ගැන කියන එක දාලා හරිය තියෙන්නේ ඒක උඩ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙහාට එද්දි tools කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා අකුරු පාට කියලා තියෙනවා. අකුරු හැඩ කියලා තියෙනවා. අකුරු ෆොන්ට් ඒ වගේ ඕනි දැන් මෙතනින් නම් මාරු කරගන්න පුළුවන්. ඉතින් මම මාරු කරන්න අකුරු පාට මාරු කරනවා. ඊට පස්සේ එතෙන් ගිහිල්ලා colors කියන එක දෙන්න ඕනේ. colors කියන එක දුන්නාට පස්සේ එන්නේදී colors ගණනාවක් මේ ඇප් එකකින් අපිට දීලා තියෙනවා. ඉතින් මෙතන කැමති colors එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කැමති පාටක් මෙතෙන් දාගන්න. මම කැමති පාටක් දාගන්නවා. කැමති පාටක් දාගත්තට පස්සේ බෑක් වෙලා මෙන්න මේ විදිහේ හරි ලකුණ තියෙනවා. ඉතින් ඒක බලන්න. හරි. ඉතින් දැන් මේ ගැන කියන එක අපිට ටයිප් වෙලා තියෙන්නේ. දැන් අපි යමු ඉතුරු වචනේ ටයිප් කරන්න. ඉතින් WhatsApp කියන එක මම අන්තිමේ ටයිප් කරගන්න ඉංග්‍රීසි ෆොන්ට් එක. ඉතින් WhatsApp ගැන දැන සිටිය යුතු රහස් කියන මම දැන සිටිය යුතු කියලා දානවා. ඉතින් එක කොටේ වචන ටයිප් කරන්න එපා. පල්ලෙහාට ලස්සනට එන විදිය තමයි මේක ටයිප් කරගන්න ඕනේ. මම දැන සිටිය කියන එක මෙතෙන් ටයිප් කරගන්නවා. ටයිප් කරලා ඉතින් හරි ලකුණ දෙනවා. හරි ලකුණ දුන්නාට පස්සේ මෙන්න මේක මේ විදිහේ පොඩි කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති නම් මෙතන ආය පාට මාරු කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා ගිය විදිහටම තමයි පාට මාරු කරන්න තියෙන්නේ.
එහෙම නැත්නම් මෙතන හරි ලකුණ දෙන්න ඕනේ. හරි ඊට පස්සේ ආයෙ මෙතනට ගියාට පස්සේ පසුබිමට එකතු කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ එතන අකුරු එකතු කරන්න කියනවා. ඊටු වචන මෙතන ටයිප් කරන්න තියෙන්නේ. WhatsApp ගැන දැන් WhatsApp කියන්නේ මම පස්සේ ටයිප් කරන්න කියලා ඔයගොල්ලන්ට කිව්වා. යන්න දැන සිටිය යුතු රහස් කියන එක මම මෙතන දැන් ටයිප් කරගන්නවා. රහස් 5ක් කියන එක මම පස්සේ ටයිප් කරගන්නවා. දැන සිටිය යුතු රහස් කියන එක ටයිප් කරගත්තට පස්සේ මම මේකේ කලර් එක මාරු කරගන්නවා. ඔයගොල්ලන්ට කැමති නම් කැමති පාටක් දාගන්න පුළුවන්. ටූල්ස් ගිහිල්ලා අකුරු පාට යන්න. ඊට පස්සේ කලර්ස් කියන දෙනවා. ඊට පස්සේ මෙතන කැමති කලර් එකක් දීලා තියෙනවා. ඉතින් අපිට කැමති පාටක් අපිට මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මම කළු පාට දින ත්‍රිකෝණ බැක් වෙලා හරි ලකුණු දෙනවා. ඊට පස්සේ මම ආයෙ ගිහිල්ලා පසුබිමට එකතු කරන්න කියලා තියෙන ප්ලස් මාක් එකත් එක්ක එතෙන්ට ගිහිල්ලා ආයෙ අකුරු එකතු කරන්න කියන එකට යනවා. දැන සිටිය යුතු රහස් 5ක් කියන එක මම මෙතන ටයිප් කරගන්නවා. 5ක් කියන එක. ඉතින් මම මෙතන තියෙන ඒ වගේ ඕගොල්ලන්ට වැදගත් වෙන ටිකක් කියන්න. මම මේක ඉංග්‍රීසි ෆොන්ට් එකට හරව ගන්නවා. හරවගෙන මෙන්න මේ විදිහේ මේක තියාගන්න. මෙතෙන් තියාගත්තා ඊපස්සේ මම ආයි ටූල්ස් යනවා. ටූල්ස් වලට ඊට පස්සේ අකුරු පාට ගිහිල්ලා මම මෙතන ඕගොල්ලන්ට වැදගත් වෙන කරුණු ටිකක් කියන්නම්. ඉතින් අපි කලර්ස් කියන එක දන්නවනේ. ඊට පස්සේ මෙන්න මෙතන දෙවෙනියට තියෙන එක. ඒක ගන්නවා. ඉතින් මම පස්සේ වීඩියෝ එකක් කියන්න දෙන්නම්. ඊට පස්සේ RGB කියලා එකක් තියෙනවා. මෙතන අපිට RGB කලර්ස් මෙන්න මේ විදිය කැමති විදියට හදාගන්න තියෙන්නේ. ඉතින් කැමති නම් මෙතනින් හදාගෙන දාන කලර් එකක් දාගන්නත් පුළුවන්. මේක ඔයගොල්ලෝ කැමති පාට හදාගත්තට පස්සේ සෙට් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෝ කියලා තියෙනවා. ඒක නම් වැඩි නිකම් පොඩි සාධාරණ එකක් තියෙන්නේ. උඩ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ එක මේ ෆොටෝස් වගේ ඒවා තියෙන්නේ මොනවද? ඒවා තමයි මේ වගේ ලස්සනට කහ පාට වගේ ඒ වගේ ලස්සනට මේවා දාගෙන හදාගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් එකක් කැමති එකක් තෝරගන්නම් දාගන්න. ඕගොල්ලෝ කැමති එකක් මෙතනින් උනත් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් කලර් කියන එකකින් ගිහිල්ලා තෝරගන්න පුළුවන්. මෙතනින් ඕගොල්ලන්ට පේන්නේ නැද්ද මේ අකුරුයි මේ පසුබිමේ පාටයි අතර මේ ගැළපීමක් නැහැ කියලා. ඒ වුණාට කමක් නැහැ. අපි පික්සල් ඇප් එකෙන් එඩිට් කරන්න. එතකොට ඕවා මොනවත් නැහැ. අපි ටයිප් කරගත්ත අකුරු ටික විතරයි වෙන්නේ. ඊට පස්සේ හරි ලකුණ දෙන්න මම මේක දාගත්තා. ඊට පස්සේ දැන් මම යනවා WhatsApp කියන එක ටයිප් කරන්න. පසුබිමට එකතු කරන්න කියන එකට යනවා. ඒක ගියාට පස්සේ අකුරු එකතු කරන්න කියන එකට යනවා. මෙතන මම WhatsApp කියලා ටයිප් කරගන්නවා. ඉතින් මෙතන ඕගොල්ලෝ බලගන්න පුළුවන් සිංහල කියලා දාලා මෙතන මේ කමාකෝයි දාලා දෙනවා. එතනින් කරන්නේ අපිට අපි දන්න ඒ කියන්නේ කවුරු හරි දැන් මේ ඉංග්‍රීසි කීබෝඩ් එකක් තියන් ඉන්න කෙනෙක්ට සිංහල ටයිප් කරගන්න විදිය තමයි මෙතන අපිට දීලා තියෙන්නේ. ඉතින් මෙතන ෆොන්ට් කියන එක ගියාට පස්සේ අපිට ෆොන්ට් එක මාරු කරගන්න පුළුවන්. අනිත් එක තමයි කොපි. ඉතින් කොපි කරන එක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් කොහොමද? ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා දාන්න. ඔය නිකන් තියෙන බටන් එකනේ. නේ බොරුවට වාත වෙන්න ඕනේ නැහැ. දෙන්න පයින් පාරක් අල්ලලා බටන් එකට එච්චරයි වෙන්න ඕනේ. ඊට පස්සේ නේ ඉතින් මම ඉංග්‍රීසි ෆොන්ට් එකක් දාගන්නවා. ඉංග්‍රීසි ෆොන්ට් එකක් දාගත්තට පස්සේ ඉතින් කරන්නේ මෙතන WhatsApp කියලා තමයි ඊළඟට ටයිප් කරගන්න ඕනේ. WhatsApp හරි. ඉතින් මම දැන් WhatsApp කියලා ටයිප් කරගන්නවා. ඕගොල්ලෝ ඒ කියන්නේ මම ටයිප් කරන එක නෙමෙයි. ඕගොල්ලන්ට කැමති එකක් ටයිප් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝගේ thumbnail එකට අදාළ වෙන අකුරු ටික. ඒ කියන්නේ ඒ ටික තමයි ටයිප් කරන්න. හරි. ඉතින් දැන් මේකත් ඔයගොල්ලෝ ටයිප් කරගත්තා නම් හරි තැනින් මේක තියාගන්න. ඕගොල්ලන්ට කැමති තැනින් මේක ඔයගොල්ලෝ කරනවා නම් චුට්ටක් ඉඩ තියාගෙන කරන්න ඕනේ. ටිකක් මේ වචන වලට සාමාන්‍ය එක ගෑවෙන විදිහ වචන හදන්නත් එපා. වචන ඔයගොල්ලෝ හදපු පීල් ටික එහෙම චුට්ටක් පොඩ්ඩක් ඈතින් ඈත තමයි හදන්න ඕනේ. ඒක ගැන මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්නම්. ඉතින් මම මෙතනින් පාටක් දාගන්නම්. ඉතින් අපේ WhatsApp group එකක් ළඟදීම හදනවා. ඉතින් ඒකේ link එකත් මම ඔයගොල්ලන්ට ළඟදීම එවන්නම්.
මම ඊළඟ වීඩියෝ එකේදී බොහෝ විට ඒ WhatsApp group එක ගැන ඔයගොල්ලන්ට දැනුම් දෙන්න පුළුවන්. හරි ඉතින් මෙතන මම මේ විදිය හදාගත්තාට පස්සේ මෙතන හරි ලකුණ දෙනවා. ඊට පස්සේ දැන් මේක අපි මෙතනින් බැක් වෙමු දැන්. හරිද? මෙතනින් බැක් වුණාට පස්සේ අපේ ගැලරියට මේක සේව් වෙලා තියෙනවා. හරිද? සේව් වුණාට පස්සේ දැන් යන්න ඕනේ Pixel app එකට. Pixel app එක ඕපන් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිය ෆෝන් එක අනිත් පැත්තට හරව ගන්න පුළුවන් වුණොත් නම් හොඳයි. ඉතින් ඒ විදියට තමයි සාමාන්‍යයෙන් එතකොට පේනවනේ අපිට මොකක්ද මේ හරියට පේනවා ලොකු හින්දා මෙන්න මේ විදිය තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සහ අපිට දකුණු පැත්තේ මෙන්න මේ විදිය අපිට බලා ගන්න පුළුවන්. උඩම වම් කරවලේ මෙන්න මේ delete icon එකක් සහ pencil mark එකක් තියෙනවා. ඉතින් text box එකක් දීලා තියෙනවා. ඉතින් text box එක මෙන්න මේ delete mark එක දීලා අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිය ඊතලයක් නිකන් කැරකිලා වගේ එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ අපි එක පියවරක් පිටිපස්සට යන්න සහ ඉස්සරහට ගන්න පුළුවන් ඕකෙන්. ඊට පස්සේ වෙන විදිය zoom අත්කාචයක් දෙනවා. ඒකෙන් zoom කරලා බලන්න පුළුවන්. ආයේ මේ කොටු ටිකක් දීලා තියෙනවා. ඒ කොටු ටිකෙන් කරන්නේ මෙන්න මේ කොටු ටිකක් ගහනවා. ඒකේ මේ විදිය හතරස් කොටු ටිකක් ගහනවා. ඊළඟට කරන්නේ මේ පොඩ් එක මාක් එක. ඉතින් මේක නම් වැදගත් එකක්. ඒක නම් මම පස්සේ කියලා දෙනවා. ප්ලස් මාක් එක ඔබලා අපිට ගැලරියේ තියෙන දෙයක් වුණත් දාගන්න ඕන. එහෙම ඒකත් මම කියලා දෙන්නම්. ඊට පස්සේ අපිට ගලා ගන්න ඕන කාඩ් එකක් වගේ මොකක්ද මට ඒක නම මතකයි. ඊළඟට මෙන්න මේ වාක්‍ය ඔබලා අපිට මේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන පුළුවන්. ඊපස්සේ මෙන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒකනම් වැදගත් දෙයක් නෑ. ඉතින් ආයේ මේ ඩොට් තුන තියෙනවා. ඒකේ තමයි අපිට YouTube thumbnail size එක එහෙම දාලා හදාගන්න තියෙන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම මෙන්න මේක දාගත්තාට පස්සේ මෙන්න මේ විදිහට text box එක delete කරගන්න ඕගොල්ලන්ට කැමතියක් දාගන්න පුළුවන්. ඒවට thumbnail එකක් හදන්න සාමාන්‍යයෙන් ගැලපෙන්නේ මෙන්න මේ පළවෙනියටම ඔයගොල්ලෝ app එක මේව කරද්දී වැටෙන මේක ওই උඩම තියෙන්නේ. උඩම තියෙන එක තමයි මේවා එහෙම දාන්න පුළුවන්. දැම්මට අර උඩම තියෙන එක තමයි thumbnail එකක් හදන්න. නැත්නම් මෙන්න මේ වගේ නිකන් මේ අකුරු එහෙම type කරන්න බෑනේ. මෙන්න මේ වගේ. ඒකින්ද මේ හරියම ගැලපෙන මේක මම දාලා තියෙන අර උඩම තියෙන එක තමයි. ඒක තමයි thumbnail එකක් හදන්න දාන්නේ. ඕවා දාන්නේ නැහැ. ඕවා නිකන් මේ ඔය පොඩි එව්වා මේ ඉතින් මෙතන delete mark එක බලලා මම මේ text box එක අයින් කරගන්නවා. දැන් අපි මේක හදන්න YouTube thumbnail එක size එකක් තියෙන්න බෑ නිකන් හදන්න බෑ. මේ dot තුන බලලා ඊට පස්සේ මෙතන අපිට තියෙනවා image size කියලා එකක් දීලා තියෙනවා මේ app එකෙන්. එතෙන්ට යන්න ඕනේ. මෙන්න එතන උඩ තියෙනවා image size කියලා. image size කියාට පස්සේ මෙන්න මේ විදිහේ custom එකට එහා පැත්තේ custom කියලා තියලා තියෙනවා. ඒක එහා පැත්තේ පොඩි ඊතරයක් වගේ එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් square profile photo YouTube channel banner YouTube thumbnail කියලා තියෙනවා. ඒක YouTube thumbnail කියන එක තමයි අපි දෙන්න ඕනේ. YouTube thumbnail දෙන්න ඕනේ. thumbnail කියන්නේ අපි හදන්නේ ඒක YouTube thumbnail දීලා මෙතන ඕකේ දෙන්න ඕනේ. හරි. මේ තියෙන YouTube thumbnail එක size එක. මේක ඕගොල්ලෝ ලොකුයි වගේ පේන්නේ. මම මේ mobile එක අනිත් පැත්ත හරවලා තියෙන ඉඳ. ඒකයි මම කිව්වේ ෆෝන් එක අනිත් පැත්ත හරවලා තියාගත්තා නම් ලේසි මේ වැඩේ කරගන්නේ. ඒ අකුර අපිට පල්ලෙහා බලා ගන්න ඕන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. මැද තියෙන අපිට නිකන් අලුව කැටයක් වගේ එකක්. ඒකේ ස්ටිකර් ඉම්පෝට් ඒ වගේ ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක නැත්නම් ඔයගොල්ලන්ට ඉදිරියේදී කියලා දෙන්නම්. එහා පැත්තේකට ඊට පස්සේ මේ විදිය කලර් එක මාරු කරන්න සහ ගැලරියේ තියෙන ෆොටෝස් වීඩියෝස් මේකට වීඩියෝස් බෑ ෆොටෝස් සෙට් කරගන්න ඕන මේකට. ඉතින් අන්තිමේට තියෙන අයිකන් එක නම් අපිට කිසිම වැඩක් නැහැ. thumbnail එකක් හදාගන්න ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ ඔය තුන තමයි මැද තියෙන තුන තමයි. දැන් මේකට අපිට මෙන්න මේ විදිහ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි අර ඇඩ් කරගත්ත දැන් අපි ඇඩ් කරන්න යන්නේ අර අපි හදාගත්තනේ වචන ටික අරකට ගිහිල්ලා ඒ ටික තමයි ඇඩ් කරගන්න ඕනේ. මෙතන අපි කලර් කියන එක ගියාට පස්සේ thumbnail එකට මේ thumbnail එකට ඕගොල්ලන්ට මෙන්න මෙතනින් කලර් එකක් දී ගන්න දෙන්න පුළුවන්. මෙතනින් කලර් එකක් දෙන්න පුළුවන්. නැත්නම් තව ඉස්සරහට යද්දී කලර් එකක් දෙන්න තැනුත් තියෙනවා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් transparent කියලා එකක් තියෙනවා. ඉතින් ඒක නම් මේ අර විනිවිද පේන වෙන්නේ එක විනිවිද පේන පසුබිම එක හදන එකක් තමයි මේක. ඉතින් මෙතන මම කලර් එක මාරු කරගන්නම්. මට ඒක ඇහැට අමාරුයි.
ඉමේජ් සයිස් කියලා තියෙනවා. එදිනින් කරන YouTube thumbnail size ඒවා දාගන්න එක. ඉතින් මෙතන ඊළඟට image කියලා තියෙනවා. image කියලා from gallery from camera. ඒ ටිකෙන් ඔය gallery එකේ තියෙන image එකක් gallery තියෙන ෆොටෝ එකක්. එහෙම නැත්නම් අපි දැන් කැමරා එකකින් ගහන ෆොටෝ එකක් වුණත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතන ඔයගොල්ලන්ට ඇඩ් කරලා පෙන්නන්න. මෙතන අපි කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහ වැටෙනවා. ඉතින් මම මේක අයින් කරගන්න. මේව අයින් කරගන්නවා රතු පාට දෙනවා. ඊට පස්සේ මෙතන from camera එකෙන් කැමරාවේ දෙන්න පුළුවන්. image කියන එකට ආවට පස්සේ මෙන්න මේ විදිහ අපිට තනි රූල් පොත් වගේ ආය අර නිකන් බිත්තියක් නිකන් කැල්ල වගේ ඒ වගේ එහෙම එකක් දාගන්න පුළුවන්. බෝධ කළා වගේ ඒ වගේ ඒව නම් ලස්සන ඉෆෙක්ට් ඒව දාගෙන ඔයගොල්ලන්ට මේ views වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහ ලස්සන ඒවා දැම්මම මිනිස්සු බලනවා. ඉතින් thumbnail එකෙන් තමයි ඔයාගේ වීඩියෝ එකක් ප්‍රසිද්ධ වෙන්නේ. මොකද thumbnail එක නිකම්ම මේ නිකන් වචන දෙයක් ටයිප් කරලා දැම්ම කියලා මිනිස්සු බලන්නේ නැහැ. ඔයා අපිවත් හැරලා බලන්නේ නැහැ. ඉතින් ඕගොල්ලොත් YouTube එකේ ඉන්න වීඩියෝ එකක් බලලා ඉතින් thumbnail එකට බලන්නේ. thumbnail එක බලලා තමයි බලන වීඩියෝ. ඉතින් මේක ඇඩ් කරගත්තාට පස්සේ හරියට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට කැමති එකක් ඇඩ් කරගන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන උඩ ප්ලස් මාක් එකක් තියෙනවා. ප්ලස් මාක් එකට ගියාට පස්සේ මෙතන ටෙක්ස්ට් වගේ ඒ වගේ දේවල් තියෙන from gallery කියන එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ මුලින්ම අපි අර හදාගත්තේ අර ඒකේ අපි දැන් මේ WhatsApp කියන එක මුලින්ම ඕනේ. ඒක අපි මෙන්න මේක crop කරගන්න ඕනේ මේකෙන්. crop කරගෙන මේ විදිහ ගන්නට ඒක crop කරගෙන අපිට දකුණු පැත්තේ යටම බලා ගන්න පුළුවන් හරි ලකුණ ඒක දෙන්න. ඊපස්සේ WhatsApp කියන එක මෙන්න මේ විදිහ ඔන්නෝම ආවා. හරිද? මේක අපිට කැමති තැනක තියලා හදා ගන්න පුළුවන්. මේ ඒකයි මම කිව්වේ අර චුට්ටක් දුර තියලා මේවා කරගන්න ඕනේ කියලා. ආයෙත් අර ප්ලස් මාක් එක ඔබල ගැලරියට ගිහිල්ලා WhatsApp ගැන කියලා අර මේ වචන ටික ඇඩ් කරගන්න තියෙන්නේ. මේ ඕගොල්ලන්ට කැමති පිළිවෙලට මෙන්න මෙහෙම WhatsApp ගැන කියලා මෙන්න මේ විදිහ ඇඩ් කරගන්න. ආයෙ ප්ලස් මාක් එක ඔබල from gallery ගිහින් ඉතුරු වචනේ මේ පද පේරිය ඇඩ් කරගන්න. දැන සිටි කියන එක මේක මම මේ දැනට මෙහෙම නිකන් ඇඩ් කරගන්න. මේ අන්තිම වෙනකම් බලන්න වීඩියෝ එක චුට්ටක්වත් ස්කිප් කරන්න එපා. මෙන්න මේ විදිහ ලස්සනට හදාගන්න. වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. එතකොට මේක මීට වැඩිය ලස්සනට හැදෙනවා. ඒ නිසා ප්ලස් මාක් එක ඔබලා ගැලරියට ගිහින්ලා ගැලරියෙන් අර ෆොටෝ එක තෝරලා දැන සිටිය කියන එක නෙවෙයි යුතු රහස් කියන එක අපි මේක කරලා ගන්න ඕනේ. ඒකත් මෙන්න මේ විදිහ තියා ගන්න ඕනේ. තියාගත්තට පස්සේ අර පහක් කියලා තියෙන්නේ. පහ විතරයි මම ටයිප් කරේ. මොකද මේකෙන් ඕගොල්ලෝ ටයිප් කරන්න දන්නේ නැහැ. ඒකින්ද තමයි මම හිතුවේ ඒකත් එකපාර කරන මේ උගන්වනවා කියලා. ආයෙත් අර ප්ලස් මාක් එක ඔබලා ගැලරියට ගිහිල්ලා පහ කියන එක සිලෙක්ට් කරගන්න. ඕගොල්ලෝ පහක් කියලා එහෙම එකක් තියෙනවනම් ඕගොල්ලෝ කැමති විදිහට මේව කරගන්න. මම මේ ඕගොල්ලන්ට කියලා දෙන්න පහ කියන එක ටයිප් කරලා අර මේ කයන්නේ මේකෙන් ටයිප් කරන විදිය තමයි කියලා දෙන්නේ. ඉතින් මේකේ සිංහල ෆොන්ට් නැහැ. ඒකයි මම මේකෙන් ටයිප් කරන එක මේ ඒකයි මම සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එක ගත්තේ. නැත්නම් මේ ඇප් එකෙන් ටයිප් කරන්න පුළුවන්. ඔය හෙලකුරු කීබෝඩ් තියන අයට සහ නැත්නම් ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන ෆොන්ට් එකක් දාගෙන හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ අකුරට ගිහිල්ලා ටෙක්ස්ට් කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ එඩිට් යන්න ඕනේ. ඊට පස්සේ දැන් නිව් ටෙක්ස්ට් කියලා තියෙනවා. ඒකේ අපි සිංහල දාලා කයන්න අල් කරගන්න ඕනේ. ඊට පස්සේ ඩන් දෙන්න. ඩන් දීලා ඕකේ දෙන්න. ඊට පස්සේ මේක ලොකු කරගන්න පුළුවන්. මේ විදිය මේක ලොකු කරගන්න මේ ගානටම තියාගන්න ඉතින් කරන්න ඉන්න. ඊට පස්සේ මේකේ පාට වෙනස් කරගන්න අපිට මෙතන ෆොන්ට් එකක් දාගන්න පුළුවන්. යටම තියෙන අර නිකන් ටැමිල් වගේ ෆොන්ට් එකක් එන්නේ ෆොන්ට් එක විතරයි සිංහල මේ වචන වලට වැඩ කරන්නේ. ඉතින් ඒ ෆොන්ට් එක දාගත්තට පස්සේ ඉතින් මෙතන අපිට කලර් එකක් දෙන්න තියෙන්නේ. මේකට සමානව මේකේ ගැලපෙනම කලර් එක තමයි මේ කහ පාට.
ඒකින්ද මම කහ පාට දාගන්නවා. සහ මේ මම මේකට පොඩි ට්‍රික් වගේ ට්‍රික් නෙමෙයි ඉතින් මේ Google එකේ WhatsApp logo කියලා සර්ච් කරගත්තාම WhatsApp PNG logo කියලා සර්ච් කරගත්තාම ඕන තරම් තියෙනවා WhatsApp logo. ඒකත් මම ඇඩ් කරගන්නවා දැන් මෙතනට ප්ලස් මාක් එක වල from gallery හිල්ලා මම අර මේ ඩවුන්ලෝඩ් කරා කිව්වේ එන්නේ එක මේ දාගන්න තමයි යන්නේ. ඉතින් මේ මතගතුව මේක PNG එකක් වෙන්න ඕනේ. PNG කියන්නේ විනිවිද පේන. ඒ කියන්නේ මාක් එක විතරයි. ඊට වටේ කිසිම පසුබිමක් නැති ඒවා ඕනේ තරම් තියෙන Google එකේ. එහෙම නැති වුණොත් මේ app එකෙන් PNG කරගන්නත් පුළුවන්. මෙන්න මේක PNG එකක්. ඉතින් මේක මෙන්න මේ විදිහේ තියාගන්න. මෙන්න මේ හරිය. හරිද? දැන් ඔයගොල්ලෝ පේන ඇති YouTube කියන එකේ කෑල්ලක් වගේ කැපිලානේ තියෙන්නේ. මෙන්න මේ හරියෙන් තියාගත්තා YouTube කියන එකේ කෑල්ලක් කැපිලා තියෙනවා. මේක හදාගන්නේ මෙන්න මේ WhatsApp කියන මාක් එක උඩ ටච් කරලා. මේක ටච් කරලා මේක හොල්ලන්න එපා. ටච් කරලා අර මං කිව්වේ වැදගත් කියලා පොත් දෙක මාක් එක එන්නේ එකට ටච් කරන්න. ඒක උඩ ටච් කරලා මේ හරියෙන් අපිට වම් පැත්තේ කෙරවලෙන් තියෙන ඩොට් වගේ. ඒ ඩොට් වගෙන් අපි ඒ මේ WhatsApp මාක් එක ඇදගෙන පල්ලෙහාටම එන්න ඕනේ. පල්ලෙහාට නැත්නම් ඔය මැද්දින් හරි තිබ්බට කවුලන්නේ නැහැ. පල්ලෙහාටම ඇදගෙන එනවා. මම ඊට පස්සේ ආයේ පොත් දෙක මාක් එක උඩින් ඔබලා බැක් වෙනවා. දැන් අර WhatsApp මාක් එක යටට ගිහින් YouTube රහස් කියන එක උඩට ඇවිල්ලා. ඒ විදිහට තමයි ඉතින් මේක හදාගන්නේ. ඊට පස්සේ මම ආයේ from gallery එකෙන් අර WhatsApp මාක් එකම ඇඩ් කරගන්නවා. WhatsApp මාක් දෙකක් ඇඩ් කරගන්නවා. ඉතින් මම අනිත් WhatsApp මාක් එකත් ඇඩ් කරගන්නවා. මෙතන තියෙනවා මගේ අනිත් WhatsApp මාක් එක. මේ මාක් එක උඩ ටච් කරලා හරිය දෙන්න. ඊට පස්සේ මෙන්න මේකත් පොඩි කරගෙන මෙන්න මේ හරියෙන් තියාගන්නවා. ඉතින් මේක චුට්ටක් ඕගොල්ලන්ට ඇද කරගන්න ඕන නම් අර නිකන් ඇද කරගන්න ඕන නම් අර මේ WhatsApp මාක් එක අපි ටච් කරන් ඉද්දි අර වැටෙන්නේ එන්නේ ඒකේ රවුම යට රවුමක් ඔය තියෙන එන්නේ ඒක මේව කරලා ඇද කරගන්න පුළුවන්. ඉතින් මේකත් අර මම ඉස්සෙල්ලා කියපු විදිහටම පොත් දෙක මාක් එක උඩ ටච් කරලා පල්ලෙහාට මැදක් එන්න. ඊට පස්සේ දැන් මේ ප්ලස් මාක් එක උඩ ඔබලා from gallery එකේ මම පොඩි ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. මේ වගේ ඉමේජ් නම් ඕන තරම් Google එකේ තියෙනකොට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඉමේජ් එකත් පොඩි ඉමේජ් එකක්. ඒක අර මිනිස්සෙක් වගේ කියන්නේ කාටුන් චරිතයක් වගේ එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මෙතන මෙන්න මෙයා. හරිද? දැන් මේක PNG එකක් නෙමෙයි. බෑග්ග්‍රවුන්ඩ් එක පේනවා. පිටිපස්ස සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක පේනවා. දැන් මම මේක දැම්මොත් අකුරු වැහෙනවා. ඒකින්ද මේකට අපිට පොඩි මේ ඇප් එකෙන්ම මේක බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න පුළුවන්. මේ ෆොටෝ එක උඩ ටච් කරලා අපි ගන්න ඕනේ මේ තියෙන මේ වටේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක. ඒකට කරන්න ඕනේ අපි ෆොටෝ එක උඩ ටච් කරලා අපි යන්න ඕනේ මෙතන මැද තියෙනවා. මැදට ගියාට පස්සේ මෙන්න මේ මැදට බෝල් අර අලුව කැටි වගේ තියෙන එතෙන් ඊට පස්සේ පල්ලෙහාට එන්න. ඊට පස්සේ මෙතන තියෙන ඉරේසර් කලර් කියලා මෙතන අපි ටික් එක දාගන්න. ටික් එක දැම්ම ගමන් මෙන්න ඉදිය බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණා. තප්පරයක්වත් දියේ නැත්තරම ඊට පස්සේ මෙතනින් අපිට මේක වැඩි කරගෙන හරි ලකුණ දෙන්න පුළුවන්. වැඩිම කරන්න එපා. වැඩිම කරොත් මේ මිනිහත් පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ මම ආයේ from gallery යනවා. from gallery මේ පොත් එක මාක් එක උඩ ටච් කරලා මෙන්න මේ විදිහ යටටම ගේනවා. මොකද මේ අර WhatsApp මාක් එකේ තියෙන්නේ එන්නේ එකට මේ යටින් තියෙන්නේ. ඒකයි WhatsApp මාක් එක උඩින් තියෙන මම මේක පල්ලෙහාට ඉන්නේ. හරි ඉතින් දැන් thumbnail එකේ 90%ක් විතර වැඩ ටික ඉවරයි. ඉතින් මෙන්න ඉතින් thumbnail එක තියෙනවා. ඉතින් මේ පොත් දෙක මාක් එක උඩ ටච් කරලා මෙතන අපිට ලොක් වගේ දාගන්න පුළුවන්. ඒ ලොක් දැම්මම වෙන්නේ මේ අපි මේව කරපු ඒවා අපි ඇල්ලුවාට එහෙම ආයෙ හෙල්ලෙන්නේ නැහැ ඒවා. ආයෙ මොනවත් වෙන්නේ නැහැ. ආයෙ ඉතින් මේ ඒක දාගත්තාම ඔයගොල්ලන්ට චුට්ට ඇකිලි එහෙම වදිද්දි හදිස්සියේ පින්තූර එහෙම මාරු වෙනවා. දැන් ආයෙ හෙල්ලෙන්නවත් නැහැ. ඒ ලොක් ටික අයින් කරේ ගමන් ආයෙ තිබ්බ විදියට මේ වෙනවා. දැන් මට හිතෙනවා මෙන්න මෙතන ඇකිල්ල අපි යටට දැම්මේ අපරාධිය. අපි ඒක ආයෙ උඩට ගමු. ඉතින් මේ
දැන් අපිට මනුස්සයටත් කියන්නත් බැහැ. මුලින්ම අපි ලොක් ටික අරගෙන ඉන්න ඕනේ. ලොක් ටික අරගත්තට පස්සේ තමයි ඉතුරු වැඩ ටික මම මෙන්න මේ ඔක්කොම ලොක් ටික අර WhatsApp මාකේ ලොක් එක අරගන්නවා. අරගත්තට පස්සේ WhatsApp මාකේ පල්ලෙහාට දැන් ඇවිල්ලා මේව කරගන්නවා. හරි. දැන් අරක මේ පල්ලෙහාට ගිහලා මේ මනුස්සයා උඩට ආවා. හරි. ඉතින් දැන් අපේ thumbnail එකේ වැඩ ටික නම් මම හිතන්නේ 100%ක්ම වගේ ඉවරයි. ඉතින් දැන් කරන්න තියෙන්නේ මේක කොහොමද සේව් කරන්න කියලා. මෙතන අපි chip එකක් වගේ එකක් තියෙනවා. ඒක උඩට ගිහිල්ලා ඕන් එලා මුත් ඇදෙන වෙලාව යාළුවේ උදේ පාන්දර කරන්නේ save image කියලා තියෙනවා. save as image කියලා. ඒ save as image ඊට පස්සේ මෙතන custom තියෙනවා. custom එකට මෙතන custom කියලා තියෙනවා. ඊට එහා පැත්තේ අපිට බලන්න නිකන් පොඩි ත්‍රිකෝණ කෑල්ලක් වගේ එකක්. ඒ ත්‍රිකෝණ කෑල්ලේ තියෙනවා අල්ට්‍රා කියන්නේ හොඳම quality මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට save to gallery කියලා අපිට තියෙනවා උඩ එකක් කොළ පාටින්. ඒක මේ කරගත්තාට පස්සේ හරි image save කියලා වැටෙනවා. දැන් ඉතින් අපි බලන්න බෑ මේක save වෙලා තියෙන්නේ කියලා. ඒක දන්නේ නැහැ. අපි save වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. gallery එකට ගිහින් gallery එකට ගියාට පස්සේ මෙතන තියෙනවා මම ඉස්සරහින් රෙකෝඩ් එකනේ මෙතන අපේ ඩවුන්ලෝඩ් වෙලා තියෙන සේව් වෙලා තියෙන අපේ මොකද්ද thumbnail එක සේව් වෙලා හරි. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක අදම subscribe කරගෙන යන්න. ඉතින් ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබාගෙන යන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.